2025 අවුරුද්ද ඉවර වෙලා බොහොම පුංචි වෙලාවක් විතරයි තව. 2026 අවුරුද්ද ලබලත් බොහොම කෙටි වෙලාවයි. මිනිස්සෙක් විදිහට මේ ලෝකේ උත්පත්තිය ලැබලා නිස්කාරණේ ජීවිතේ නාස්ති වෙන්න කලින් මේ ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයෙන් සංසාරේ දුක් විඳින්න නැතුව ජීවත් වෙන්න තරමටම කොහොමද මේක සකස් කරගන්නේ? ලැබපු මිනිසත් භවයෙන් කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ බෞද්ධයාගේ අරමුණ පරමාර්ථය වන මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න යන ගමනේ කල්පනා කරන්න ඕනේ කොහොමද පාරමිතා ටික පුරා ගන්න මේ ආත්ම භාවයෙන් අපි වැඩක් ගන්න අවුරුද්දේ පළවෙනි දවසේ පළවෙනි හෝරා කීපය තුලම මේ කරුණු කාරණා අවබෝධ කරගන්න නම් මේ කරුණු කාරණා අවබෝධ කරගත්තා නම් පින්නතුනි මේ හිරු නාලිකාව තුලින් විකාශය වන මේ හිමිදිරි උදෑසන මේ වැඩසටහනම බොහෝම ප්‍රමාණවත් මේ සියලු දෙනාටම නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ සියලු දෙනාටම අරමුණ වන නිවන් දකින්න පින්නතුනි 2025 අවුරුද්ද තුල අපි සිද්ධ කරපු බොහෝම පුංචි වෙලාවක් අරගෙන හැරිලා බලනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ කල්පනා කරන්න මේ 2025 අවුරුද්ද තුල මගෙන් මට වෙච්ච හානිය මොකද්ද? මේවා එකින් එකට කල්පනා කරන්න ඕන. 2025 අවුරුද්ද තුල මට වෙච්ච ප්‍රශ්නේ මොකද්ද? කාගෙන්වත් නෙමෙයි. මගෙන් 2025 අවුරුද්ද මට මගෙන් වෙච්ච හානිය මොකද්ද කියන එක අපි ඉස්සරලම හොයාගෙන ඉන්න ඕනේ කල්පනා කරගෙන ඉන්න ඕනේ. අපෙන් වෙච්ච හානිය හොයාගත්තට පස්සේ පින්නතුනි අනෙකගෙන් වෙච්ච හානිය මොකද්ද කියන එක ඒක ලොකු බරපතල ගැටලුවක් නෙමෙයි. පින්නතුනි මේ අපේ සිතුවිලි නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මේ 90ක් රෝගයන්ගෙන් 90ක් ව්‍යාධීන්ගෙන් මේ ගහන වෙච්ච මේ යටකටු ගොඩක් තියෙනනේ අස්ති පංජරයක් නේ යට මිදුළු ලේ මස් නහර මේ සේරම ටික පැක් කරලා හැම තියෙනවා. මේ ටික නඩත්තු කරන්න මේ මුළු අවුරුද්දෙම අපි කටයුතු කරලා තියෙන්නේ. අවුරුද්ද විතරක් කල්පනා කරනවා නම් උපන්දා ඉඳන් ඒකට මේ පණුකුල 80කට ගෘහයක් වෙච්ච නිවාසයක් වෙච්ච මේ ශරීරය පවත්වා ගන්න තමයි යම්කිසි අකුසලයක් පවා සිද්ධ කරා නම් සිද්ධ කරලා තියෙන්නේ. මතක තියා ගන්න ඕනේ පින්නතුනේ අකුසලය ඉතුරු වෙනවා. මේ ශරීරය විනාශ වෙලා යනවා. මේ කරජකයක් මේ මාංශකයක් අපි නඩත්තු කරලා තියෙන්නෙම මම මේ දේශනා කරන්නේ මේ 2025 තුල අපිට අපෙන් වෙච්ච හානිය හොයාගන්න. පින්නතුනේ මේ ජීවිතයේ ලෝභ සහගත සිතුවිල්ලක් ඇති වුණා නම් ඇති උනේ මොකක් හරි පිටස්තර බාහිර අරමුණකට. ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇති වුණා නම් ඇති උනේ ඒ පිටස්තර බාහිර අරමුණකට. පුරුදු වෙන්න 2026 අවුරුද්දේවත් අර ෆිල්ටර් කරලා ගන්න ඕනේ. S2 මොකක් හරි දැක්කහම අපිට හොඳ ප්‍රඥාවක් උදා වෙලා තියෙන්න ඕනේ. මේ දකින්න රූපේ මේ ගන්න අරමුණ තුලින් මට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියන එක තීරණය කරන්න. පැහැදිලි ඇති මේ පින්නතුන්ට මං කියන එක. 2026 අවුරුද්දේ පුරුදු වෙන්න ඕනේ. S2 මොකක් හරි දැක්කහම මේ දකින්න දේ තුලින් මගේ සිතේ ඇති වෙන මේ සිතුවිලි දහමය නිසා මට සිද්ධ වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද මේක 2026 පුරුදු වෙන්න ප්‍රශ්න හරි අඩුයි. මොකද පින්නතුනි මේ පංචේන්ද්‍රියන් නඩත්තු කිරීම තුලින්මයි මේ පංචේන්ද්‍රියන් පිනවීම තුලින්මයි අපේ ආධ්‍යාත්මය විනාශ වෙන්නේ. පංචේන්ද්‍රියන් වලට ගෝචර වෙන දේවල් අපි ගන්නකොට සංසාරේ කරපු පින් කුසල් හරි කමක් නැහැ එක්කහුව වෙලා පුරුදු වෙලා තියෙන්න ඕනේ. අර පෙරලා ගන්න. නර දක්ෂ මාලාකාරයෙක් කැලේකට ගිහිල්ලා මල් ටික කඩාගෙන ඇවිල්ලා ලස්සන මල් මාලයක් අවසානයේ හදනවා වගේ තැලිච්ච පොඩි වෙච්ච අයින් කරලා 2026 අවුරුද්දේ පුරුදු වෙන්න තැලිච්ච ටික පොඩි වෙච්ච ටික අයින් කරන්න. මොනවාද අකුසලයේ කියන එක අයින් කරන්න. 26 අවුරුද්දේ පුරුදු වෙමු. සරුදේ සරු විදිහට ගමු.
નિසරුදේ નિසරු විදිහට ගමු. සරුදේ සරු ලෙසත් નિසරුදේ નિසරු ලෙසත් මේ ඉන්ද්‍රියන් වලට ගෝචර කරගත්තාම අපි අතින් සිද්ධ වෙන පාපයක් නැහැ. අපි අතින් සිද්ධ වෙන අකුසලයක් නැහැ. ඒ නිසා මේ ලෝකවාසී සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ. කන් දෙකට ඇහෙන මොකක් හරි ශබ්ද මාත්‍රයක් තියෙනවා නම් මේ ශබ්දේ නිසා මේ ශබ්දයේ ස්වභාවය නිසා මට මොකක්ද සිද්ධ වෙන අකුසලය? බොහෝ දුරට පින්නතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ලෝභය, ද්වේෂය, මෝහය නඩත්තු වෙන්නෙම මේ උතුම් වූ නිර්වාණය නිවන් මඟ අහුරන ව්‍යාපාදාදී පංච නීවරණ ධර්මයන් ඒ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ඇති වෙන්නම මේ ඉන්ද්‍රිය ගෝචර වෙන සිතුවිලිත් එක්කමයි. පුරුදුනොත් එහෙම මේ මම අහන දේ මට ඇහෙන දේ මේක මට අකුසලයක්, මේක මගේ නිවනට බාධාවක්. උදාහරණයක් විදිහට දැන් අපේ ගණේ මේ පන්සල් භූමියේ ඉඳන් දැන් මේ සජීවී මුළු ලෝකේටම මේ ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරන්න දෙනවා, අහන්න දෙනවා, බලන්න දෙනවා. නේ දැන් බැරි වෙලාවත් මේක මැද්දෙන් මොකෙක් හරි බලු තඩියෙක්වත් දුවගෙන යන්න ඕනේ. එතකොට ඒ දැකපු අරමුණත් එක්ක මොනවද හිතෙන්නේ? පින්නතුනි බල්ලෙක් දිව්වත් අපිට කේන්ති යනවා. 2026 මොකක්ද පුරුදු වෙන්න ඕනේ? ඇස් දෙකට දකින්න දේවල්, ගෝචර වෙන දේවල්, ගන්න අරමුණු. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවත් එක්කන මේක පවතින්නේ. මේ අරමුණ තුලින් මට සිද්ධ වුණේ කුසලයක්ද අකුසලයක්ද කියලා කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. අපිට හැකියාවක් තියෙන්න ඕනේ. අර බල්ලෙක්නේ දිව්වේ කියලා. මම මොකටද කුලප් වෙන්නේ කියලා අපිට අවබෝධ කරගන්න තියෙන්න ඕනේ. බාහිර ශබ්දයන් කන් දෙකට ඇහෙන. පිළිතුරු අර මම ඒකටත් බල්ලෙක්ම ගන්නවා. ඔය බල්ලෝ ස්තුති කරුවත් කරන්න ඕනේ බුරලනේ නේ. බල්ලෙක් අපිට thank you කිව්වත් මොකද කරන්න ඕනේ බල්ලා? ඉතින් බල්ලා බුරනව හැර වෙන කතා කරන්නේ. එතකොට පුරුදු වෙන්න ඕනේ මේ තමයි ස්වභාවය. මොකක හරි ශබ්දයක තියෙනවා නම් නීරස භාවයක්, ඒ ශබ්දයක තියෙනවා නම් පෞකාර සිතුවිලි ඇති කරන ස්වභාවයක්, ඒ ශබ්දයක තියෙනවා නම් පරුස වචනයක්, ඒ ශබ්දයක තියෙනවා නම් දේශාදී අරමුණු ඉස්මතු වෙන ශබ්දයක්. පුරුදු වෙන්න ඕනේ. අපිට අර ඒවා පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. 2026 අවුරුද්ද මේ අලුත් විදිහට හිතන්න. මේ අලුත් විදිහට හිතන එකෙන් කාගේ ශික්ෂණයද ඇති වෙන්නේ? කාගේ ආධ්‍යාත්මයේද සංවර්ධනය වෙන්නේ? ඊට පස්සේ මොකක් හරි නහයට එන ගඳක් හෝ සුවඳක් තියෙනවා නම් ටික ටික පුරුදු වෙමු. මොකද පින්නතුනේ මේ ඇස් දෙකට පේන එක, කන් දෙකට ඇහෙන එක, නහයට ගඳ සුවඳ දැනෙන එක, මේ ශරීරයට දැනෙන එක, පින්නතුනේ මේවත් එක්ක තමයි බොහෝ දුරට පව් සිද්ධ වෙන්නේ. බොහෝ දුරට අකුසල් සිද්ධ වෙන්නේ. බොහෝ දුරට අපේ ආධ්‍යාත්මය විනාශ වෙන්නේ. ඊට පස්සේ මනස පින්නතුනේ මේ කයයි වචනයයි සංවර කරගත්තට පස්සේ අපිට හරි අපූර්වට පුළුවන් වෙනවා අපේ මනසේ ඇති වෙන ස්වභාවයන්, මනසේ ඇති වෙන සිතුවිලි ටික. උදාහරණයක් විදිහට මේ අද ඉඳන් මේවා ඉතින් හදා ගන්න ඕන, සකස් කර ගන්න ඕන. මොකක් හරි ඇස් දෙකෙන් දැක්කහම අරමුණක් ඇති වෙනකොට අරමුණ මනස විසින් අපි අර භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවනේ දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් ඒ චිත්තං සංයමෙක්කන්ති මොක්කන්ති මාර බන්ධන. පින්නතුනේ මේ සිත දුර ගමන් යනවා. සිතේ ස්වභාවය, මේ සිත තනිවම හැසිරෙනවා. මේ තමයි සිතේ ස්වභාවය. මේ හිත එක තැනක තියෙන්නේ නැහැ. 2026 අවුරුද්දේ පුළුවන් වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ මේ කලබලකාරී සිත විවිධ අරමුණු, විවිධ රූපයක් දැක්කහම, ශබ්දයක් ඇහුනහම, මොකක් හරි පේන්න ගත්තාම, දැනෙන්න ගත්තාම විවිධ අරමුණු වලට සමහර විට අපේ පාලනයෙන් තොරව ඉක්මනින් දුවන්න පුළුවන්. දැන් මේ බණ කියනකොටත් මේ අම්මලාට තාත්තලාට කොච්චර දේවල් හිතෙන්නද? මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොටත් කොච්චර දේවල් කල්පනා වෙන්නද? මේ අපේ රූප වාහිනිය ගුවන් විදුලිය මගින් අහන බලන පින්නතුන්ටත්
මේ තමයි පින්නතුනි මේ හිතේ හැටි. මේ තමයි මේ හිතේ ස්වභාවය. අප්‍රමාදී වෙන්න ඕනේ මේ හිත පාලනය කරගන්න. අප්‍රමාදී වෙන්න ඕනේ මේ හිත ඔය එහෙම දුවන්න දෙන්නේ නැතුව, දකින දේ පස්සේ යන්න දෙන්නේ නැතුව, ඇහෙන දේ පස්සේ යන්න දෙන්නේ නැතුව මම යෝජනා කරනවා පින්නත් සියලු දෙනාටම ඇදලා බැඳගෙන තියාගන්න. අල්ලාගෙන තියාගන්න. මේ කටයුත්ත කරන්න හරි පහසුයි අපි. ඔය හිතන තරම්ම අමාරු කටයුතු එහෙම නෙමෙයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ආකාරයට උන්වහන්සේ දේශනා කළ පරිදි මේ හිත සකස් කර ගන්නවා නම් අපිට අපේ භාවනාමය සිතුවිලි වඩා ගන්න වෙනවා. අපිට අපේ කුසල් සිතක් එක්තැන් කරගෙන ගන්න අරමුණක් පිළිබඳව දීර්ඝ වේලාවක් බලන්න වෙනවා. සමතේ වඩන්න වෙනවා. විදර්ශනාව වඩන්න වෙනවා. 2026 අවුරුද්දේ මෙහිරු නාලිකාවට පිං සිද්ධ වෙන්න මුළු මේ ලෝකෙම මේවා කරන්න පටන් ගන්න ඕනේ. උදේ අද ජනවාරි 1 වෙනිදා අද හැන්දෑවේ ඉඳන්වත් පටන් ගමු. මිනිස්සුන්ට මේ ලෝකේ නැතිම දෙයක් තමයි ඔය සුවදායි නින්දයි සුවදායි පිබිදීමයි නැන්නේ. සුවදායි නින්දත් නැහැ, සුවදායි පිබිදීමකුත් නැහැ. නේ දැන් සුවදායි පිබිදීමක් තිබ්බනම් අපේ අම්මලා තාත්තලා සෙනසුරාදාට ඉරිදටයි පරක්කු වෙලා නැගිටින්නේ නැහැ. සෙනසුරාදාට ඉරිදටයි චුට්ටක් පරක්කු වෙන්නේ නැහැ. අර හරි කැමැත්තෙන් නිදා ගන්නවා. සමහර විට සෙනසුරාදාට ඉරිදටයි දවල්ට උයන්නේ නැහැ. එළියට ගිහිල්ලා කනවා. සෙනසුරාදාට ඉරිදටයි හැන්දෑවට උයන්නේ එළියට ගිහිල්ලා කැම ටිකක් කනවා. නේ උදේට උයන්නේ මොකක් හරි ඔයන ලොරියකින් මොනවා හරි ගන්නවනේ. සතියන්තෙට අපිට මිනිස්සෙක් වෙලා ඉපදුනහම අපි හරි කැමති ඔය සුවදායි නින්දකට. හැමදාම නිදාගන්න යනකොට නේ අර පහවදා උදේ ගැන හිත නෙමෙයි නිදාගන්නේ. බහුතරයක් අපේ අම්මලා ලිපට පිබින්න බලාගෙන රැට නිදාගන්න. උදේ උයනවා කියනක ඔළුවේ තියාගෙනම නිදාගන්න. මොකද මරණ කම්ම හොම්මනේ. පින්නතුනි උදයක් ගැන හිතාගෙන කොහොමද රැක් නිදාගන්නේ? ඊට පස්සේ උදේට අපි නැගිටිනකොට අපිට තියෙන්න ඕන අර මම නිින්දෙන් පිබිදුණා. ඕම පින්වන්ත සිතුවිලි පහළ වෙන්න ඕනේ. අපේ ගෙවල් දොරවල් වල උදේට එහෙම පින්වන්ත සිතුවිලි පහළ වෙනවද? නේ ළමයිට කෑ ගහන්න ඕන, ළමයි ටික ලෑස්ති කරන්න ඕන, කෑම බඳින්න ඕන, වැඩට යන්න ඕන. ඊට පස්සේ අපිට වැඩට යන්න කෑම ටික හදා ගන්න ඕන. උදේට ගෙවල් වල මොන තරම් යුද්ධයක් තියෙනවද? උදේට ගෙවල් වල මොන තරම් ගස්ඨන තියෙනවද? පින්නතුනේ 2026 පටන් ගමු. අර හොඳට නිදා ගන්න, හොඳට නැගිටින්නව. අපි හරි කැමති කවුරුත් අපිට රුචි වෙනවා නම්, අපි හරි කැමති කවුරුත් අපිව පිළිගන්නවා නම් 2026 අවුරුද්දේදී සංසාර ගමනේ මේ දේවල් අත්විඳින්න ඒක 2026 හදාගමු. ඕක මහ දෙයක් නෙමෙයි. අපි මෛත්‍රී භාවනාවවත් කරන්න පටන් ගමු. මේ gedara dora අපේ අම්මලා තාත්තලා පින්නතුන් සියලු දෙනාම මම මේ කියන්නේ හැන්දාවටයි උදේටයි නේ කොහේ හරි වකුටු වෙලා ඉඳගෙන සියලු සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා කියලා දෙතුන් පාරක් කියලා නැගිටින්න කියලා එහෙම නෙමෙයි. පින්නතුනේ මේ ආධ්‍යාත්මික ශික්ෂණයක් සංවර්ධනයක් ඇති කරගන්න පුළුවන් ජීවන පරිසරයක් වටපිටාවක් දවසට විනාඩි 10ක් අපේ ගෙදර හදාගමු. මහ වෙලාවක් නෙමෙයි. අපිට ගැළපෙන පරිසරයක් දවසට විනාඩි 10ක් හදාගමු. ජීවිතේ පුරුදු වෙන්න. මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. ජන්මාන්තර වෛරක්කාරයෝ ඇති. ජන්මාන්තර හතුරු ඇති. සියලු දෙනාට මෛත්‍රී කරන්න පටන් ගමු. ඔය කියනවනේ අර කාට දුන්නත් අහවලාට දෙන්නේ නැහැ කියලා කෙනෙක් අපි හැම කෙනෙකුටම ඉන්නවා. කියනවනේ මොකාට කෙරුවත් ඒ උන්ට කරන්නේ නැහැ කියලා. ඔය මං කියන්නේ ඒකටත් කරන්න පුළුවන් නා. ඇයි? පිටුදින මේ වෛරක්කාරකම නැති කර ගන්න නම් අප්‍රමාදීව කරන්න ඕනේ මේවා. ඔය පලිගන්න එක එදිරිවාදිකම් පිරිමහන එක නවත්ත ගන්න නම් අර වෛරක්කාරයා ගාව තියෙන වෛරයමයි නැති කරන්න ඕනේ.
තරහ නැති මිනිස්සෙක් එක්ක මොකද්ද නැති කරන්න තියෙන වෛරය? අමනාපකමක් තියෙන මිනිස්සෙක් එක්කනේ තරහක් තියෙන්නේ. අමනාපකමක් නැති මිනිස්සයා ළඟ නැති කරන්න තරහක් නැහැනේ. දැන් බලන්නකො නේ ඔය පාතාල ලෝකයේම නේ මරා ගන්න එක ඉවරයක් නැහැනේ. එතකොට ඔය විවිධ ජාවාරම් කරන උදවියගේ ඒ මරා ගන්න එකේ මේ මධ්‍යව්‍යත් එක්ක සම්බන්ධ වෙච්ච මේ අපි 2026 ඒ අත්තන්ටත් අවවාද කරන්න ඕනේ. එදිරිවාදිකම් පිරිමහන එක නවත්තන්න. වෛරක්කාරකම් පිරිමහන එක නවත්තන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ 2026 අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඔය තරහව වෛරය නැතුව මැරලා යන්න. තරහව වෛරය නැතුව මැරලා යන්න 2026 ප්‍රගුණ කරන්න ඕනේ. අදිෂ්ඨාන කරන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඔය කොච්චර දේශනා කරත් මිනිස්සුන්ගේ හිතවල නිරන්තරයෙන් වෛරය, ක්‍රෝධය, ද්වේෂය කියන එක නැති වෙන්නේ නැහැ නේ පින්නතුනේ. මේවා බුරබුරා නැගෙන අලු යට ගිනි පුකුරු වගේ තියෙන අවශ්‍ය වෙලාවට උඩට එනවා. ඒ හින්දා කවුරු හරි අපේ වෛරක්කාරයෙක් ඉන්නවා නම් ඔක නේ අදවත් නවත්තලා දාන්න. ඒ මරණ එක ඉවරයක් වෙන්නේ නැහනේ. මරා ගන්න එක ඉවරයක් වෙන්නෙත් නැහනේ. ඇයි? අර පැහැදිලි නේ පින්නතුනේ වෛරක්කාරකම නවත්තලා නැති හින්දා. කවුරු හරි ඔය වෛරක්කාරකම නැවැත්තුවා නම් මොකද වෙන්නේ? ඒකෙතනින් නවතිනවා. ජීවිත බේරෙනවා. කවුරු හරි කෙනෙක්ගේ හිතක ඇති වෙච්ච අමනාපයක්, කවුරු හරි කෙනෙක්ගේ සිතක ඇති වෙච්ච ඔය ද්වේෂ සහගත සිතුවිල්ලක් ඔක අදම නවත්තලා දාන්න. නේ සමහර විට ඒක ඉඩ කඩන් ගැටලුවක් මත සහෝදරයොත් එක්ක ඇති වෙන වෛරයක් වෙන්න පුළුවන්. ඒක සමහර විට ගම්වාසීන් එක්ක ඇති වෙච්ච වෛරයක් වෙන්න පුළුවන්. නේ අම්මගේ තාත්තගේ අඩු සැලකිලි කියලා අම්මා තාත්තා එක්ක ඇති වෙච්ච වෛරයක් වෙන්න පුළුවන්. 2026 අවුරුද්දේවත් තව නවත්තලා දාන්න. මැරෙනකොට මරණ මංචකේ අර එළවයි මෙලවයි දෝලණය වෙනකොට නේ මේ පැත්තයි මේ පැත්තයි පේනකොට අපිට ඇති වෙන්න ඕන හැඟීම තමයි මගේ හිතේ කවදාවත් වෛරක්කාරකම මම කිසි කෙනෙකුට තෝවත් කියලා නැහැ කියලා හිතාගෙන මැරෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා මෙහෙම දේශනා කරන්නත් හේතුවක් නම් තියෙනවා. අපි විඳවන්න එපයි මේවා. මේවා අපි මේවට මුහුණ දෙන්න එපයි. අපි කරගන්න පව් කවුද බාරගන්නේ? මේවා අපිම බාරගන්න එපයි. අර කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ. එහෙනම් මතක තියාගන්න ඔය අතපය හතර වළංගු තියෙන කාලේ වගේ වක් කෙරුවා වගේ නෙමෙයි. මේ කට හොඳට ශක්තිමත්ව තියෙන කාලේ මේවා කරා වගේ නෙමෙයි. අපින්නතුනි අර මරණ මොහොතේ මතක් වෙනකොට ටිකක් අමාරුයි. එතකොට මතක් වෙන්නේ නැහැ කවදාවත් අපේ හපංකම්. පින්නතුනි එහා පැත්තේ තිරිසන් ලෝකයක් පේනකොට, එහා පැත්තේ പ്രേත ලෝකයක් පේනකොට, උපදින්න තියෙන ආත්මය හරි අන්ධකාරයක් පේනකොට, අවීචි මහ නරකාදිය පේනකොට අපි කොහොමද සනසීමෙන් මැරෙන්නේ? එතකොට අපේ ගිනුම් වල සල්ලි මතක් වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාර මතක් වෙන්නේ නැහැ. එතකොට ඔට්ටු තට්ටු වෙලා හරි හම්බ කරගත්ත දේවල් මතක් වෙන්නේ නැහැ. පින්නතුනි හොද්දට මතක තියාගන්න අපිට ඉතුරු වෙන්නේ අපි කරගත්ත පින් ටිකයි පව් ටිකයි විතරයි. අපේ සුගතිය පිණිස හේතු වෙන්නේ නොකරපු අකුසල් ටික විතරයි. අපේ ආධ්‍යාත්මික ශික්ෂණයේ දියුණුව සමෘද්ධිය පිණිස හේතු වෙන්නේ අපි කරගත්ත පින් කුසල් ටික විතරයි. ඒ නිසා 2026 අවුරුද්ද අපි වෛරය නැති කරන අවුරුද්දක් බවට පත් කරගන්න ඕනේ. 2026 අවුරුද්ද තරහව නැති කරන අවුරුද්දක් බවට පත් කරගන්න ඕනේ. ඔය අපි මෙහෙම දේශනා කරාට මේවත් එක ගැටෙන්නේ මේ පින්නතුන්නේ. ඒ වෛරයට හේතු වෙච්ච කාරණා එක්ක දැන් ඔය අපි දැකලා තියෙනවා ලංකාවේ පුදුම විදිහට ඉඩ කඩන් ප්‍රශ්න තියෙනවනේ.
අහලා බලනකොට පින්නතුනේ මේ කිසිම කෙනෙක් ඒ ඉඩ කඩන් රැක ගන්න යන්නේ වැට ගහ ගන්න යන්නේ Tamanට නෙමෙයි කාටද? දරුවන්ට. අපූර්වට කියනවා මට නැතත් අපේ ළමයින්ට හරි තියෙන්න ඕන කියලා. අර ඒ උනාට පව් කන්ද ළමයින්ටද? කවදාවත් හිතලා නැද්ද මම මෙහෙම ඔට්ටු වෙනවා වගේම මගේ ළමයි ඔට්ටු වෙයි කියලා? මම මගේ සහෝදරයොත් එක්ක මම මෙහෙම දේශනා කරන්නේ ඔය නිවන් මඟ අහුරනේ ප්‍රබල නීවරණ ධර්මයන් නඩත්තු වෙන්නේ පෝෂණය වෙන්නේ අපේ පවුල සහ පරිසරයත් එක්ක මේ ගෙදර වටපිටාවත් එක්ක ආරවුල් ඇති වෙන්නෙම නිකන් හදවතට තට්ටුවක් දාලා බලන්න අර එළියෙන් කතා බහ කරලා හිටියට ඇතුලෙන් ඔය ගින්දර ගොඩවල් තියෙන්නේ පවුලේ කට්ටියත් එක්ක නෙමෙයිද ගෙදරත් එක්ක නෙමෙයිද මේ ප්‍රශ්නේ පින්නතුනේ මේ ගෙවල් එක්ක හොඳට ඉන්න බැරි කමනේ අය ගෙවල් වල 7-800ක් ඉන්නවද 4-5යි නේ ඉන්නේ එක්ක අම්මා තාත්තට දරුවන්ගෙන් සැනසීමක් නැහැ එක්ක දරුවන්ට අම්මාගෙන් තාත්තාගෙන් සැනසීමක් නැහැ ඔච්චරයි වෙන මොකද්ද ඔය දෙගොල්ලටම දෙගොල්ලොන්ගෙන් හොඳ සැනසීමක් තියෙනවා නම් ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද ඔය ආය බාහිර ලෝකවල එන ප්‍රශ්න ගැටලු නෙමෙයි බාහිර සමාජයෙන් එන දේවල් ගැටලු නෙමෙයි ඒ නිසා ප්‍රමුඛව අධිෂ්ඨාන කරගන්න 2026 අවුරුද්ද තුල අප්‍රමාදීව වෛරය ද්වේෂය පාලනය කරගන්න පුංචි කාලේ ඉඳන් ගෙදරින් අපි අපේ ජීවිතේ ඉස්සරළම හතුරුකම කරේ වෛරක්කාරකම කරේ තරහකාරකම කරේ කාටද අම්මටයි තාත්තටයි ජීවිතේ ඉස්සරළම පලිගත් එකාගෙන් දැන් ඔය සමහර පොඩි උන් ඉන්නවනේ කෑම එක දාලා යනවනේ පලි ගන්නවා ඇයි කෑම එක දාලා යන්නේ තරහට එතකොට සමහර දරුවෝ ඉන්නවනේ තරහට කන්න නැතුව බුදිය ගන්නවා තරහට කාමරය ඇතුළට ගිහිල්ලා ඉන්නවා තරහට කතා කරන්න නැතුව ඉන්නවා අම්මට තාත්තට පුළුවන් නම් දරුවන්ට පුළුවන් නම් මේ වෛරය ක්‍රෝධය ද්වේෂය ඇතිවෙන තැන් ස්ථාන අවබෝධයෙන් මේ දරුවෝ ජීවිතේ ඉස්සරළම දැකලා තියෙන්නේ වෛරයයි ද්වේෂයයි ඇති වෙනවා කවුරු තුලද අම්මා තාත්තා ගාව දරුවෝ ඉස්සරළම දැකලා තියෙන්නේ ද්වේෂසහගත දේවල් වෛරක්කාර දේවල් දැකලා තියෙන්නේ අම්මා තාත්තා ගාව සමහර විට ඒක නේ කුස තුල ඉන්නකොට ඇහුව බැලුවා වෙන්න පුළුවන් ඒ නිසා මේක මේ ගෙවල් ඇතුළෙමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ පවුල් ඇතුළෙමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ සහෝදරයෝ ඇතුළෙමයි නේ හොඳට කල්පනා කරලා බලන්නකො අදටත් පීඩා විඳින මොකක් හරි දෙයක් තියෙනවා නම් තියෙන්නේ මේ පවුලේ ගෙවල් වල සහෝදර පරම්පරාව එකක්ද නැත්නම් වෙන කොහරි එකක්ද මේ අපේම කියලා තියාගත්ත දේවල්නේ මගේම කියලා තියාගත්ත දේවල්නේ පින්නතුනේ හැටි අර අපේ වෙනකොට දුක වැඩි මගේ වෙනකොට දුක වැඩි එතකොට අකුසල සිතුවිලි පහළ වෙනවත් වැඩි ඒ නිසා අප්‍රමාදීව 2026 අවුරුද්ද මෛත්‍රිය වඩන්න පටන් ගමු උදේට නැගිටිනකොට පුළුවන් වෙන්න ඕනේ අපිට කිසි කෙනෙකුට වචනයෙන්වත් හිතක්වත් රිද්දන්න නැතුව ඉන්න ආපහු හැන්දෑවේ කල්පනා කරන්න ඕන මම ආයෙත් යෝජනා කරන්න විනාඩි 5ක් 10ක් විතර අරගෙන අර ටිකක් බෙදා ගන්න මොනවාද මගේ අර වචනයෙන් වෙච්ච වැරදි මගේ අතින් නේ මොනවාද අද සීලාදී ගුණධර්ම ප්‍රගුණ කරන අවසරක් වෙන්න ඕන කය වචනය සංවර කරගත්තාම හරි පහසුයි සීල සම්පන්න වෙන්න එතකොට අපි පුළුවන් වෙන්න ඕන දැන් අපිට හැන්දෑවේ විනාඩි 10ක් විතර අරගෙන නිකන් මම කියනවට මේවා කරන්නකො සතියක් විතර අපි ගැනම කම්පා වෙනවා අද මම මේ පරුස වචන මේ විදිහට කියලා තියෙනවා මේ විදිහට මිනිස්සුන්ගේ හිත රිදලා තියෙනවා ඒක බිරිඳ හෝ වේවා දරුවෝ හෝ වේවා ගමේ සමාජ හෝ වේවා කොහේ හරි කමක් නැහැ ඊට පස්සේ අපි Facebook එක ගමු මම යෝජනා කරන්නේ ඔය නේ සමාජ මාධ්‍ය හරහා කොච්චරනම්
ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන්. වෛරය ප්‍රචාරය කරන එක නවත්තලා මොකක් හරි අර යහපත් දෙයක් සිද්ධ වෙන වැඩක්. මේ ධර්මයේම අපි දැන් මොකක් හරි අපි හිතමුකෝ මිනිස්සුන්ට ධර්මානුකූල සිතුවිල්ලක් පහළ වෙන පෝස්ට් එකක් කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් නේ හිරු එකෙන් මේක සජීවී විකාශය වෙනවා. ඕකට අර ෂෙයා බටන් එකට ඇඟිල්ල යන ප්‍රවණතාවය හරි අඩුයිනේ. කොහොමද වෙන මොකක් හරි කුණු හරපයක් දාලා තිබ්බනම් මෙලහට 1 මිලියන් පැනලා මේ පැය භාගයට අමාරට. අර දුස්චරිත හැසිරෙන්න දුස්සීල වෙන්න දුධන වෙන්න තියෙන සම්භාවිතාවය 2026 අවුරුද්ද ටිකක් අඩු කරගමු. අපි හැරෙන කොටත් සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න බලමු. අපි කියන වචනෙත් සමාජයට යහපතක් වෙන විදිහට හරි ගස්සගමු. මගේ හැසිරීමත් සමාජයට යහපතක් වෙන තැනට එක්ලස් කරගමු. මොකද තව 2026 අවුරුද්ද පින්නතුනේ ලැබුවා විතරයි. 2026 අවුරුද්ද තව පටන් ගත්තා විතරයි අදිෂ්ඨාන කරා නම් මේ අවුරුද්ද තුල හැම කෙනෙකුටම Facebook පිටුවක් තියෙනවනේ. මේ සමාජ මාධ්‍ය භාවිතයෙන් කවදාවත් මම වෛරය නම් පතුරන්නේ නැහැ. මේ සමාජ මාධ්‍ය භාවිතයෙන් කවදාවත් ද්වේෂ සහගත අරමුණෙන් කිසි කෙනෙකුට දොස්පරස් කියන්නේ නැහැ. සමාජ යහපතටමයි සමාජ සුගතියටමයි දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ හිසට සෙවණක් වෙන්නමයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්මයි මේ විදිහේ පින්වන්ත සිතුවිල්ලක් ඇති අදිෂ්ඨාන කරගන්න. පින්නතුනි gedara dora ජීවත් වෙනකොටත් අදිෂ්ඨාන කරගන්න. අර මෛත්‍රී සහගත වෙන්න. අර නේ උදේටයි හැන්දෑවටයි අර මම කියන හවස පොඩි වෙලාවක් අරගෙන කල්පනා කරනකොට දැන් අර මගෙන් අද දවස ඇතුළත කාටවත් පීඩාවක් වුණේ නැහැ. කොච්චර සතුටුද. අන්න සුවනින්දක් තියෙනවා. අද දවස ඇතුළත මගෙන් කාටවත් හිංසාවක් වුණේ නැහැ. අන්න සුවනින්දක් තියෙනවා. මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස පොඩි කාලේ ඉඳන් අහන ඒවා. පිටුතුර එකදු සතෙකුටවත් හානියක් නොකර හිටියනම් එතකොට අර හැන්දෑවේ මතක් කරන්න පුළුවන් අද වෙච්ච මගෙන් එකදු පාපයක්වත් නැහැ. පින්නතුනේ හැන්දෑවේ කල්පනා කරනකොට සිතින් කයෙන් වචනයෙන් වෙච්ච අකුසල් සියල්ල බැහැර වෙලා යනවා මාසයක් දෙකක් යනකොට. ඊට පස්සේ පහළ වෙන්නේ කුසල සිතුවිලි විතරයි. දැන් තමයි පටන් ගන්න යන්නේ මේ ආධ්‍යාත්මික ශික්ෂණය හොයන්න. දැන් මේ භෞතික ලෝකේ අර ඔට්ටු තට්ටු වෙච්ච ඉවරයි. භෞතික ලෝකේ ඔන්න හැල පිලි ටික ඉවරයි. භෞතික ලෝකේ කනගාටු වෙන්න තිබ්බුවා ඉවරයි. අපි දැන් කල්පනා කරන්න ඕනේ. අපි අර මැරෙන මිනිස්සුනේ කියලා. හැම වෙලේම හිතන්න ඕනේ. මේ ජරාවට පත් වෙන මිනිස්සු, ව්‍යාධියට පත් වෙන මිනිස්සු, අපි මැරෙන මිනිස්සු. ජරාවට පත් වෙනවා නම් ව්‍යාධියට පත් වෙනවා කියලා දන්නවා නම් අපි මැරෙනවා කියලා දන්නවා නම් අප්‍රමාදීව මොකක්ද කරන්න ඕනේ? පින්නතුනේ අප්‍රමාදී වෙන්න. මරණානුස්සති කමඨහං දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා, සඳහන් කරනවා. අර දවසට එක සැරයක්වත් මරණය ගැන සිහිපත් කරන්න ඕනේ. දවසට එක සැරයක්වත් මම ජරාවට පත් වෙනවා, මම ව්‍යාධියට පත් වෙනවා, මේ විදිහට මට නේ විඳවන්න. එහෙම සිහිපත් කරනකොට පින්නතුනේ අකුසල් සිද්ධ වෙන්නෙම නැහැ. සිද්ධ වෙන්නේ මොනවාද? කුසල් විතරයි. කරුණ කියන්නේ අපිට හිතන්න වෙලාවක් නැහැනේ. මේ තාක් ජීවිතේ තියනවාද විනාඩි 10ක් අරගෙන අපි ගැන හිතමු. අරනේ අර අඩුම තරමේ අර හුස්මවත් අරගෙන තියනවාද හොඳට පෙනහල්ලක් පිරෙන්න. දවසට විනාඩි 10ක්වත් ওই ජීවිතය අරගෙන අපි ගැන හිතන්න. අපි ගැන විපරම් කරන්න, පසු විපරම් කරන්න. අර අඩියෙන් අඩිය පියවරෙන් පියවරට පින්නතුණි ඔය
ඇති වෙන බලපාන ඒ අකුසල් ටික මේ වගේ වැඩ කරනකොට අපි පිච්චෙන එකනේ වෙන්නේ පින්නතුනේ. එළිය සමාජයේ ගත්තහම මුහුණ දෙනකොටම හිත හැදෙන දේවල්ද වෙන්නේ හිත විනාශ වෙන දේවල්ද වෙන්නේ. අර සනසෙනවට වඩා වෙනසෙන සම්භාවිතාවය වැඩිනේ. ඒකේ අවසානයේ ඛේදවාචකය තමයි මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම වැරද්දක් වුණාම අහටක් පිහිටක් තියෙන්න දෙපැයි. දැන් ඔය ගෙවල් වල එහෙම බලන්නකො මම බොහොම පුංචි කාරණයක් කියන්නම්. අර පොඩි එක්කුට වතුර බෝතලයක් බැරි වෙලාව කියමුක ඉස්කෝලේ. ආයි පොඩි එකා කියන්නේ නැහැ නෝක බැරි වෙලාව කියලා. ඇයි? ඌ දන්නවනේ ගුටි කන්න වෙනවා කියලා. අපි හුරු වෙලා ඉන්න ඕනේ, පුරුදු වෙලා තියෙන්න ඕනේ. අපිට අපේ කාට හරි සමීපතමේකට එක්ක ආයතනයේ වැඩ කරන කෙනෙකුට එක්ක ඔෆිස් එකේ ඉන්න කෙනෙකුට ආයතින් උඩ පැනලා පිණුම් ගහන්න බලන් ඉන්නේ කාට හරි වරදිනක. කාට හරි කවුරු හරි විනාශ වෙනක. කාට හරි වැරදුනහම අපි කවුරු හරි ළඟින් ඉන්න ඕනේ. කවුරු හරි පෙරදුනහම පෙරදුණු තැන තියෙන්නේ එතන එක පාර්ශවයක් ජයග්‍රහණය භුක්ති විඳින අනිත් පාර්ශවය මොකද කරන්නේ? දුක් විඳිනවා. ඒ මොකටද අපේ ජයග්‍රහණයෙන් තව කෙනෙක් දුක් විඳින්නේ? අපි ලබා ගැනීමක් තුලින් කෙනෙකුට අහිමි වීමක් නම් තියෙන්නේ ඒක දුකක්. පෙන්නතුනේ 2026 පළවෙනි දවසේ ඉඳන් පුරුදු වෙන්න. ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. ඕන කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට අතපසු වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට මග හැරෙන්න පුළුවන්. කවුරුවත් ඉඳ මේවා වෙන්නේ නැත්තේ. අපි අතිනුත් මග හැරෙනවා. අපිටත් බැරි වෙනවා. අපිටත් වරදිනවා. අපිත් පරදිනවා. එහෙනම් මොකටද අනුන්ට වැරදුනහම පෙරදුනහම බැරි වුනහම අතෑරුනහම මග හැරුනහම විතරක් අපි කලබල වෙන්නේ? ඒ දේශ සහගත සිතුවිලි පහළ වෙන්නේ. පුරුදු වෙන්න. කවුරු හරි අපහසුතාවයට පත් වුනහම අර පිහිට වෙන්න ඕනේ. ළඟින් ඉන්න ඕනේ. කාට හරි මොකක් හරි පීඩාවක් කරදරයක් වුණාම නේ අර ඔහොම වුණාම කියනවනේ නේ අර මම කියන විදිහටම කියන්නම් ඕන. අර කියනවනේ උන්ට ඔහොම වෙලාමදි කියලා. දාවත් එහෙම කියන්න එපා. අර සමහරු බලාගෙන ඉන්නවා වැරදිලා අපි ගාවට එනකම්. නේ එහෙම කියනවනේ ඔය ගිහිල්ලා ඒනි අන්තිමේට අපි ගාවට. එහෙම වරදිනකම් බලාගෙන ඉන්න එපා. සත්පුරුෂකම විතරක් නඩත්තු කරන්න. වෙන කිසිම දෙයක් ඔය ජීවිතයට ගන්න එපා. අසත්පුරුෂයෙක් නම් වෙන්න එපා 2026 අවුරුද්ද තුල. අනෙකගේ සිතැඟි අඳුරගෙන කටයුතු කරන්න. අනෙකගේ තත්ත්වය දැනගෙන කටයුතු කරන්න. එතකොට පුළුවන් නේ ගෙවල් දොරවල් වල ඕන තරම් තියෙනව නේද කවුරු හරි කතා බහ කරන්නේ නැතුව කියනෝ නේද කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා. පිටුදින අර සිතෙන්කි අඳුන ගන්න පුරුදු වෙන්න. කතා කරන්න පුරුදු වෙන්න. අනේකව පිළිගැනීමකට ලක් කරන්න පුරුදු වෙන්න. අනේකට පිළිගැනීමක් දෙන්න පුරුදු වෙන්න. මෙහෙම වුණාම වෛරය ඇති වෙන තැන් හරි අඩුයි. මම මේ දේශනා කරන්න හේතුව තමයි මෛත්‍රිය වඩා ගන්න බැරි වෙලා අප්‍රමාදීව වෙනතුණු වෛරකාරකම් වලින් තරහකාරකම් වලින් පිරුණොත් එහෙම අපිට වෙන්නේ මොකද්ද? මේ නරක ආදී උපදින්න සිද්ධ වෙනවා. ඔය සතෙක් හැම සතෙකුටම බයයිනේ. හැම සතෙකුටම බයයි. එතකොට මට කියන්න මොන සතාද මොන සතාටද බය නැත්තේ? මොකෙක් හරි සතෙක් තව සතෙකුට බයයි. මේ පේනවනේ මනුෂ්‍යාත්භාව ලබාගෙන කරගත්තුවා. තිරිසන් ලෝකවල උත්පත්තිය ලැබලා මේවා කෙලවරක් නැතුව විඳවන්න වෙනවා. ඒ හින්දා 2026 අවුරුද්දේ යෝජනා කරනවා වාචාය සංවරෝ සාදු. බුදුවරු උගන්වන්නේ වචනයේ සංවරකම තියෙන්න ඕන. අද අධිෂ්ඨාන කරමු මේ ඓතිහාසික මේ ගණේවැව පුණ්‍ය භූමිය
අවුරුදු දහස් ගාණක් තිස්සේ රහතන් වහන්සේලා වැඩ හිටපු තැන, අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ මළුවේ බුදුගුණ කියපු තැන, දහස් ගාණක් තිස්සේ බුද්ධ වන්දනාව කරපු තැන, රාජ මහා මාත්‍යවරු රාජ පූජිත විදිහට බුද්ධවත කරපු තැනක්. මේ පුණ්‍ය භූමියේ ඉඳන් අදිෂ්ඨාන කරමු 2026 අවුරුද්ද ඇතුළත මගේ වචනයෙන් එකදු අකුසලයක්වත් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මගේ සිතුවිල්ලකින්වත් එකදු අකුසලයක්වත් සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. විශ්වාසයක් තියෙනවා මේ පිම්බිමේ ගණේ වැවේ ඉඳන් කරන ප්‍රාර්ථනා කවදාවත් හුළඟ යන්නේ නැහැ. වෙනතුනේ පැවිදි වෙන්න ඇවිල්ලා පැවිදි භව ලබාගෙන කමටහන් අරගෙන කෙලෙසුන් නැසලා භාවනා කරලා රහත් වෙච්ච තැනක් 26 ජනවාරි 1 වෙනිදා මේ වගේ තැනක ඉඳන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් අදිෂ්ඨාන කරමු. මම හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කතා කරන්නේ නැහැ. අදිෂ්ඨාන කරගන්න. කාගේ හරි හිතක් රිදෙනවා නම් මෙහෙම අදිෂ්ඨාන කරගෙන ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය මේ භූමියේ තියෙනවා. ආනුභාවයේ තියෙනවා. රහතන් වහන්සේලා මේ විශ්වයට ධර්මයේ බෙදා හරපු තැනක්. අදිෂ්ඨාන කරගන්න. කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් අද ඉඳන් මම පින්නතුනේ අර පරුස වචනයක් කුණුහරපයක්වත් කියන්නේ නැහැ කියලා. බුදුවරු උගන්වන්නේ හොඳේ වචනයේ සංවරකම බලපානවා. පින්නතුනේ නිවන් දකින්න වචනයේ සංවරකමින් පුළුවන් දේශය ඇති වෙන එක නවත්තන්න. ඕක දැන් බලන්නත් පුළුවන් ඕන. යන ගමන් කාට හරි තෝතෝ කී කියා යන්නෝ. එතකොට දේශය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. යහපත් වචනයෙන් කතා කරොත් එහෙම දේශය ඇති වෙන්නේ නැහැ. එතකොට පුළුවන් නිවන් දකින්න. ඒ නිසා අවුරුද්දේ පළවෙනිදා වචනය සංවර කරගන්නවා පරිස්සම් කරනවා කියලා සතුටු වෙන්න ප්‍රාර්ථනා කරනවා. වචනය සංවර කරගත්තාම අර මෛත්‍රී වඩන එක ලේසි. අපි වෙන්නතුනේ මේ අකුසලයකට කියලා මිනී මරන්නේ නැහැ. ඇත්තටම කටවල් හොඳ නැතිකම නෙමෙයි අපේ තියෙන්නේ. පුළුවන් තරම් කටවල් පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. පුළුවන් තරම් අපිට එන සිතුවිලි නේ පුරුදු වෙන්න මොකක් හරි සිතුවිල්ලක් ආපුවාම ඔය වෙනතුනේ මේ කේන්ති කියපුවාම නම් මෛත්‍රී වඩන්න බෑ. කාටද පුළුවන් කේන්ති කියපුවා මෛත්‍රී වඩන්න? මේ නප්පෙට යකුණ ගලා ඉන්න වෙලාවක පුළුවන් ද සියලු සත්‍ය සුවපත් වේවා නිදුක් වේවා කියන්නේ? වෙනතුනේ ඒ කේන්ති නොයන මට්ටමට අපි අර අවබෝධයෙන් හිටපුවාම මොකටද කේන්ති ගන්න කියලා. මේ දවසට පැය කාලක් විනාඩි 10ක් විතර මං කිව්වේ කල්පනා කරන්න කියලා. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ කේන්ති යන එක. නේ සමහර ගෙවල් තියෙනවා පින්නතුනේ. අර නිදාගත්තොත් ඇහැරවන්න බයයි. ඇයි ඒ? බයිනවලු. අර ඇහැරෙව්වත් කේන්ති යනවා. එතකොට නේ ඉතින් කල්පනා කරන්නකෝ දැන් මේ ටීවී එක ඉස්සරහා බණ අහනවනේ. අපේ ගෙවල් වල මොන විදිහටද කේන්ති යන්නේ කියලා මම මේ කාටද කියන්නේ? කේන්ති යන උදවියට පින්නතුන්ට දේශනා කරන්න. අර කල්පනා කරන විනාඩි 10 ඇතුළෙම අර නිකමට අහලා බලන්න මොකටද මට මේ කේන්ති යන්නේ කියලා. ඕක එන මෝඩකමක් හොඳේ. ඔය දැන් බණින්න හැම නැහැ කේන්ති යන මිනිස්සුන්ට ගෙදර මෝඩයා කියලා. ඕක එන නිවන් මාර්ග අහුරන මහා බරපතල නීවරණ ධර්මයක්. අර ව්‍යාපාදේ නඩත්තු වෙන්නෙම කේන්තියත් එක්කනේ. ඒ නිසා අර දවසට විනාඩි 10ක් විතර අර ගන්න වෙලාව ඇතුලේ මොකටද කේන්ති යන්නේ? මොකටද කේන්ති ගත්තේ? මේකේ අවසාන ප්‍රතිඵලයේ ලාභේ පාඩුව කාටද කියලා? කාටද මේ දේශනා කරන්නේ? කේන්ති යන උදවියට. එහෙනම් හෙට ඉඳන් කේන්ති ගන්න නැතුව ඉන්න. හෙට ඉඳන්
මම ආයෙත් දේශනා කරනවා. අර විනාඩි 10 ඇතුලේ කල්පනා කරන්න මොකටද කේන්ති ගත්තේ? කාටද ප්‍රතිඵලය? කාටද ලාභය? කාටද පාඩුව? කේන්ති අවසානයේ වෙන්නේ ප්‍රියතමයෙක් නැති වෙන එක විතරයි. කේන්ති අවසානයේ වෙන්නේ අර අපේම කියලා ළඟින් ඉන්න මිනිස්සුන්ගේ හිත රිදෙන එක විතරයි. වෙන මොකක්ද ලැබෙන ප්‍රයෝජනය? වෙන මොකක්ද ලැබෙන ලාභය? එනිසා ඔය නේ අර වචනේ පරිස්සම් කරගත්තාම අනෙක තුල කේන්ති යන්නේ නැහැ. අදිෂ්ඨාන කරගන්න 2026 අවුරුද්දේ අලුත් විදියට හිතන්න. මේ කිරිබත් කාලා මේ පටන් ගන්න මේ අවුරුද්ද මේක සුබම වෙන්න ඕනේ. ලැබපු මිනිසත් භවයේ තුල නිවන් දකින්න යන ගමනේ හැරවුමක් වෙන්න ඕනේ 2026. 2026 වෙන් කරන්න ඕන මොකේද? හම්බ කරන්න මහන්සි වෙන ගමන්, හම්බ කරන්න ඔට්ටු තට්ටු වෙන ගමන් 2026 අපි වෙන් කරන්න ඕනේ ආධ්‍යාත්මික ශික්ෂණයට. 2026 අපි වෙන් කරන්න ඕන ලබාගත් මිනිසත් භවයේ තුල කවදාවත් කම්පා නොවන තැනකට වැඩක් කරන්න. මිනිසුන්ට පුළුවන්කම තියෙන්න ඕනේ නේද? නේ දකුණු අත පපුවට තියාගත්තාම හරිද වැරදිද කියලා තමන්ගේ හෘද සාක්ෂියනේ දන්නේ. 2026 වෙන්න ඕන හෘද සාක්ෂියට එකඟව, හෘද සාක්ෂියට අවංකව වැඩ කරන අවුරුද්දක් බවට පත් වෙන්න ඕන. 2026 අවුරුද්ද වෙන්න ඕනේ අර කවදාවත් කිසි කෙනෙකුට වංචානම් කරන්න එපා. කවුද රැවටෙන්නේ? අපි රැවටෙන්නේ බිනදුනේ. කාවද පැටලෙන්නේ? අපි පැටලෙන්නේ. කොතනද පැටලෙන්නේ? හොයාගන්න බැරුව යනවා පින්නතුනේ. මේ උපදිනවා, දුක් විඳිනවා, මැරෙනවා. මේක කවදා කොහෙන් කොහොම කෙලවර කරගන්නද? ඒ නිසා 2026 අවුරුද්ද වෙන්න ඕනේ මුදිතාව වර්ධනය කරන අවුරුද්දක් වෙන්න ඕනේ. 2026 අවුරුද්ද වෙන්න ඕනේ අනේකගේ දියුණුවට, අනේකගේ යහපැවැත්මට ආශිර්වාද කරන අවුරුද්දක් වෙන්න ඕනේ. 2026 අවුරුද්ද වෙන්න ඕනේ අර මහා මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඉස්සරළම දේශනා කරේ අසේවනාච බාලානම් අදම අපේ මේ තරුණ දරුවෝ, තරුණ මහත්තුරු, තරුණ ප්‍රජාව 2026ේම තීරණය කරන්න. අදම අර ඇසුරු කරන්න ඕන කවුද, ඇසුරු නොකරන්න ඕන කවුද කියන එක. 2025 අවුරුද්දේ මට වෙච්ච වැරද්දත්, මගේ පවුලට, මගේ ගමට වෙච්ච වැරද්දත් නිකමට කල්පනා කරන්නකො මගේ කීර්ති නාමය නැති වුණා නම් නැති උනේ ඇසුර හින්දා නෙමේද කියලා. මම ඇසුරු ආශ්‍රය කරන නේ මම ඔය බන්ධනාගාරවල එහෙම ධර්මදේශනාවලට ඕන තරම් වඩිනවනේ. වැරදිච්ච තරමක් ජීවිතේ වැරදිලා තියන්නේ ඇයි? ඇසුර හින්දා. 2026 හිතන්න පුළුවන් වෙන්න ඕනේ. නේ ඔය තරුණයන්ගෙන් අහලා බලනකොට ඉස්සරලම මේක දැන් වෙලාගෙනනේ තියෙන්නේ මේ අයිස් කුඩු මේ මත්ද්‍රව්‍ය වලේ. කුඩු ටිකක් බිව්වනම් බිව්වේ කාත් එක්කද? එක තරුණයෙක්වත් නැහැ ජීවිතේ ඔය මොකක් හරි විෂ මත්ද්‍රව්‍යයක්. අපි හිතමුකෝ අයිස් ගහන කොල්ලෙක් ඉන්නවා කියලා. එක කොල්ලෙක්වත් නැහැ හොයාගන්න. කොල්ලට තනියම හිටලා ගිහිල්ලා එකපාරම කොහෙන් හරි අයිස් හොයාගෙන ගැහුවා. අපූර්වට කියනවා හාමුදුරුවනේ ගහන තැනකට ගියාට පස්සේ එකපාරක් ඇල්ලුවලු. මේ එකපාරක් විතරක් ඇදගනින් ඔබ මේවට පුරුදු වෙන්න එපා කිව්වලු. ඇසුරමයි වැරදිච්ච තරමක් ජීවිතේ වැරදුනේ. ඇසුර හරි ගියපු තරමක් ජීවිතේ හරි ගියෙත් මොකෙන්ද? ඇසුරෙන්. ඒ නිසා 26 පුරුදු වෙන්න ඕන. මොක කරන්නත් කලින් ඇසුර කොහොමද කියන එක දැනගන්න ඕනේ. පින්නතුනේ මේ ඇසුර හරි වැදගත් නිවන් දකින්න යන ගමනට. ඇසුරේ තියෙන යහපත මත තමයි කල්යාණ මිත්‍රව පෙළ ගැහෙන්නේ, කල්යාණ මිත්‍රව එක්කව වෙන්නේ. ඒ නිසා මං මෙහිරු නාලිකාවට පිං සිද්ධ වෙන්න මේ තරුණ ප්‍රජාවට මේ පණිවිඩය දෙන්න. 25 අවුරුද්දේ පුතේ කාට හරි පාවිච්චි වුණා නම් 26 පාවිච්චි වෙන්න එපා. 25 අවුරුද්දේ අපි කාගේ හරි මාතෘකාවක් වුණා නම්
26 මාතෘකාවක් වෙන්න එපා. හරියට තරුණයෝ මේ කාලේ බණ අහන යුගය. පුදුම විදිහට මද්ද්‍රව්‍ය වලින් වළකින යුගය. වෙල්ල පොරොන්දු වෙලා කියනවා හාමුදුරුවනේ දැන් නවත්තලා තියෙන අය කරන්නේ නැහැ. බලන්න මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. මේ යුගයේ පින්නතුනේ සම්බුද්ධ ශාසනයේ චිරස්තදී සුබ ලකුණු පහළ වෙන යුගයක්. 2025 අවුරුද්දේ පටන් ගත්ත මේ ව්‍යායාමයේ 2026 තව ත්‍රිවුර වෙන්න ඕන. මිනිස්සු තරුණයෝ බණ අහන්න පන්සලට ගමට තැනට බණ මඩුවට මණ්ඩපේට එක්කහුව වෙන්න මේ පටන් ගත්ත කාලය හුරු වෙච්ච කාලය. ඒ නිසා අපේ දරුවෝ සියලු දෙනාම මේ ಜಾති ආගම් ભેදයකින් තොරව බණ අහන්න හුරු වෙච්ච යුගය. ඒ සියලු දෙනාම අනේක වාරයක් හිතන්න ඕනේ 2025 අවුරුද්දේ මම මගේ වැඩ කොටස කරාද? මම කවුද? මම මොකක්ද කරන්නේ? මම මොකක්ද කරන්න ඕනේ? මගේ ආර්ථිකමය දියුණුවට මම මොකක්ද කරගත්තේ? මම මගේ ගෙදර දියුණුවට මගේ යුතුයකම් ටික මම කරාද නැද්ද කියන එක අපේ තරුණයෝ හිතන්න ඕනේ. මගේ මිත්‍රයෝ හින්දා මගේ යාළුවෝ හින්දා මට වෙච්ච හානිය මොකක්ද කියලා හිතන්න ඕනේ. ඒ හානිය පුළුවන් තරම් අවම කරගන්න, ඒ හානිය නැති කරගන්න වසරක් වෙන්න ඕනේ, අවුරුද්දක් වෙන්න ඕනේ. 2026 අවුරුද්ද. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය හරි ඉක්මනින් විනාශ වෙනවා. අපිට බැරි වුණොත් එහෙම බාලයෝ කවුද පඬිතයෝ කවුද කියලා තෝරගන්න. යා යුතු මග නොයා යුතු මග මොකක්ද කියලා හොයාගන්න බැරි වුණොත් එහෙම මේක හරි ඉක්මනට විනාශ වෙනවා. මේක හරි ඉක්මනින් නැති වෙනවා. මොකද මිනිස්සුන්ට අගතියක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ පින්නතුනේ අපි ඇසුරු ආශ්‍රය කරන උදවියගෙන්මයි. මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ වැරදි විදියට හෝ හරි විදියට ඇසුරු ආශ්‍රය කරන උදවියගෙන්මයි. මේ රටේ වෙච්ච ලොකු අභාග්‍යයක් තමයි අපේ දරුවෝ අපේ પરම්පරාව අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු වලදීත් ඒවා වෙනස් වෙන්න ඕන. දරුවෝන්ගේ අර නිසි වයස් කාලය ඇතුළත අධ්‍යාපනය සම්පූර්ණ වෙන්න. අපි දන්නවනේ දැන් බොහෝ ලෝකේ බොහෝ රටවල අවුරුදු 20 21 වෙනකොට උපාධිය ඉවර කරලා ඉවරයි. අවුරුදු 20 වෙනකොට උපාධිය ඉවරයි. ඒ මට්ටමට අපේ රටපත් වෙන්න ඕන. අපේ දරුවන්ට ජීවිතය ගැන හිතන්න පටන් ගන්නකොට අවුරුදු 28යි. ජීවිතය ගැන එතකොට කසාද බඳලා ඕම යකන අවුරුදු 35 පැනලා ඉවරයි. එහෙම වෙලා බෑ. මේ රටක් විදිහට එක්කහුව වෙලා නැගිටින කාලෙක රටක් විදිහට ඉදිරියට යන අවධියක මේ පොදුවේ තියෙන මේ අභියෝගවලට මුහුණ දෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට අර යා යුතු මග නොයා යුතු මග මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඇසුරු කරන්න ඕන කවුද නැද්ද කියන එක තේරුම් ගන්න ඕන. පුදන්න ඕන නැද්ද කවුද කියන එක තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. අර ගාර වෝච නිමාතෝච පුරුදු වෙමු. අනකට ගරු කරන්න. අර හොඳ නිහතමානීකමක් තියාගන්න. අපි දන්නවා නේ කොච්චර ඔය අමතර පන්ති යන දරුවෝ එතකොට නගරයට යන දරුවෝ කොච්චර ඇත්තන්ගේ ජීවිතයට අභාග්‍ය කරගන්නවද? කොච්චර තමන්ගේ ජීවිතයට අවාසනාවන්ත දේවල් එක්කහුව කරගන්නවද? සමහර ළමයි ඉන්නවනේ අවුරුද්දක් විතර ටියුෂන් ගිහිල්ලා CR පොතේ පිටු 3ක් ලියලා නැහැ. සමහර ළමයි ඉන්නවා හැමදාම මේ ගෙවල් වලින් පන්ති කාඩ් එකට සල්ලි ඉල්ල ගන්නවා. කවදාවත් පන්ති ගිහිල්ලා නැහැ. අවුරුදු 27 28 ගිහිල්ලා බලනකොට දාන්න බ්‍රේස්ලට් එකක් නැහැනේ. ඔය රුපියල් 150 මොකක් හරි එකක් පටලගෙන ඉන්නේ. දැන් කියයි සල්ලි නැහැ කියලා. එහෙම නෙමෙයි. අර ඒ පාවිච්චි කරපු මත්ද්‍රව්‍ය ඒ අනවශ්‍ය විදිහට වියදම් කරපුවා. මේ මත්ද්‍රව්‍ය දුම් වැටි මේ සියල්ලම මේ තරුණ අවදිය අපේ ගෙවල් දොරවල් නැති කරලා විනාශ කරලා ඉවරයි. සමහර විට ගෙදර බිත්තියක්වත් කපරාරු කරගෙන අවුරුදු 35ක් විතර අරක්කු බිල්ල දෙනවා. මොන දියුණුවක්ද? මොන සංවර්ධනයක්? ජාති ආගම් ભેදයකින් තොරව මේක විනාශ වෙලා තියෙනවා. අර කිරියම්මට කිරියම්මේ කියන්න දන්නේ නැහැ. කිරියත්තට කිරියත්තේ කියන්න දන්නේ නැහැ. වැඩි හිටියන්ට ගරු කරන්න දන්නේ නැහැ. ඉස්සර අපේ තිබ්බනේ හොඳ සංස්කෘතිය. අර කියනවා නේද අර ගුරුවරයෙක් පාරේ ගියත් බයිසිකලෙන් බහිනවා කියලා ඉස්සර.
එහෙම ලැබියාවක් බැඳියාවක් හොඳ ශිෂ්ට විදියට අර විනයෝච සුසික්කිතෝ බුදුවරු උගන්වනවා පින්වතුනි අධ්‍යාපනයත් එක්ක හොඳ විනයක් තියෙන්න ඕනේ. අපේ පොදු වැසිකිළියකටවත් යන්න පුළුවන්ද? හොස්සපුවන්න බෑනේ. පාසලකවත් වැසිකිළියකට යන්න බෑනේ. මීටර 2ක් විතර එහා ඉඳන් මුත්‍රා කරලා තියෙනවා. අපි මේ හුරු වෙන්න ඕනේ. අඩුම තරමේ මේ වැසිකිලි කැසිකිලි කරන්නවා. අපි හරි අපේ පොදු ආයතනයක් ගන්න. බස් එකකට නැග්ගා සීට් පතුරු ගහලා කාලා ඉවරයි. මේ කවකටු පාරක් ගහපු නැති ඉස්කෝල එක ඩෙස් එකක් තියනවද? මේ අර බුදුවරු ගන්නන්නේ හොඳේ. අධ්‍යාපනයත් එක්ක ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමත් එක්ක හොඳ විනයක් තියෙන්න ඕනේ. ඒ විනය තුලින් පුරුදු වෙන්න ඕන අර හික්මීම තියාගත්තාම හරියට අනේක ගැන හිතන පුරුද්ද තියෙනවා. පන්සලක වුණත් පොලිමේ යනකොට බලන්න කවුරු හරි පොලිමේ පැන්නොත් එහෙම මොකද තඩි ගහන්න හදනවනේ. ඇයි අර හික්මීම නැහැ. 2026 අවුරුද්ද වෙන්න ඕනේ. මගේ එකදු හැසිරීමකින්වත් අනේකට හානියක් වෙන්නේ නැහැ කියලා. ඔය 26 පුරුදුයම් පුළුවන් තරම් මේවා හරි වටිනවා මේ අද වගේ දවසක සමාජගත කරන එක. අදිෂ්ඨාන කරන්න. අර ටොපිකොලයක්වත් බිම දාන්න නැතුව ඉන්න. අදිෂ්ඨාන කරන්න. මාසෙකට සැරයක්වත් මේ පරිසරයට මතු පරම්පරාවට ඕන වෙන වැදගත් වෙන ගහක් කොලක්වත් හිටවන්න. මේක අපි පටන් ගන්න ඕන අලුත් විදිහකට. පුරුදු වෙන්න. අපි ඔය සත්ව ප්‍රජාවන් ගැන කතා කරනකොට මම මේ 26 වෙනස් වෙන්න ඕන හිතන්න ඕනේ යෝ. අපේ කොච්චර කුරිරු විදිහටනේ ඔය අලි එහෙම මරනවදනේ. අර පහුගිය දවස්වලත් අපි අර දැක්කනේ අර අන්ධ අලියට ගිනි බෝල ගහලා මරලා දාලා තිබ්බේ. කවදාවත් මේ වගේ දේවල් කරන්න එපා. පින්නතුනි මේ කිරි සප්පයෝ වගේ අලි පැටවු ඉන්නවා හක්ක පටස් ගාලා හක්ක පුපුරලා. හකු පොඩි වෙලා ගිහිල්ලා. කිරි උගුරක්වත් බී ගන්න බැරුව දුක් විඳිනවා. ඒ නිසා අර අපි 2026 අදිෂ්ඨාන කරමු. සත්තු ජීවත් වෙන්න ඕනේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒවා පාලනය කරන එක පාලකයන්ට බාරයි. ඒවා නියාමනය කරන එක. හැබැයි සමහර මිනිස්සු කියනවා අද නම් වනජීවියෙක්ගෙන් ආවේ නැත්නම් අරකට වෙඩි තියනවලු. ඒ පින්නු එන නොයන එක වනජීවියෙක්ගේ වැඩ. ඒ වුණාට අපේ මනුෂ්‍යත්වය රැකගන්න එක අපේ සත්පුරුෂකම රැකගන්න එක අලුත් අවුරුද්දේ අදිෂ්ඨාන කරගමු. මම අර මුලින්ම යෝජනා කරේ අර මදුරුවෙක්වත් මරන්න එපා කියලා. අපි එහෙම වෙන්න ඕනේ. වෙනද අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුර ගන්න අවුරුද්දක් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපි සාකච්ඡා කරපු අප්‍රමාදීව මෛත්‍රී වඩන තැනට යන්න. අප්‍රමාදීව නිර්වාණය සාක්ෂාත් කරගන්න ගමනට රුකුලක් වෙන්න. පින්නතුනි සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. කාලෙකින් ලැබුණු මනුෂ්‍ය ආත්ම භාවය තුළ නිර්වාණය කරා යන මේ ගමන සැපවත් කරගන්න. නිර්වාණය කරා යන මේ ගමන ටිකක් ඉක්මන් කරන්න. පාරමිතා පුරන්න. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන මේ ගමන සීල සම්පන්නව ගත කරන්න. 2026 අවුරුද්ද ඒ සඳහා අප ඔබ සෑම සියලු දෙනාටම සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පරිපූර්ණව වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් තොරව මෛත්‍රිය කරුණාව පෙරදරි කරගෙන අනේකා ගැන හිතන අනේකට ගරු කරන අනේකට ඇහුම්කන් දෙන සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා මතක තියාගන්න. අත්තානං උපමං කତ୍වා 2026 අවුරුද්දේවත් තමන් උපමා කරගෙන ජීවත් වෙන්න. මම කැමති නැත්තේ යම්සේද අපි කැමතිද කවුරුවත් අපි ගැන කේලම් කියනවට? අපි කැමතිද කවුරුවත් අපිට ඊර්ෂ්‍යා කරනවට? අපි කැමතිද කවුරුවත් අපිට දෙස් දෙවොල් තියනවට? එලෙසම අනෙකත් අකමැති මෙලෙස හිතන්න පුළුවන් අවුරුද්දක්
වර්ෂයක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.